රට යහපත් කරන රට ගොඩනගන දුෂ්කර මාවතක වත්මන් ආණ්ඩුව ගමන් කරන බව පැවසෙනවා. මේ ගමනට එරෙහි විවිධ දේශපාලනික බලපෑම් වගේම කඹ ඇදිලි පවතිනවා. ඒ විතරක් නෙවෙයි විවිධ ආයතනවල පසුගාමී ක්‍රියාකාරීත්වයන් නිසාද රටේ ඉදිරි ගමන මන්දගාමී වී තිබෙනවා. දේශපාලනය තුල පවතින දූෂණ සහ වංචා නැති කරනවා වගේම සමහර ආයතනවලත් පවතින දූෂණ වංචා ක්‍රියාකාරීත්වයන් වලට තිත තැබීමත් අනිවාර්ය වනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මෙසේ පැහැදිලි කළේ ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කඳවුරේදී පැවති උත්සවයකදී. අපේ බොහෝ වෘත්තීන් වලට අත්පත් වී තිබෙන ඉරණම ඒතරම් සුබදායි ඉරණමක් නොවේ. ඒ වෘත්තිය පැවරී තිබෙන්නේ ඒ ආරක්ෂාව වෙනුවෙන්. හැබැයි වෘත්තිය ඉටු කරමින් තිබෙනවා ඒ අනාරක්ෂිතතාව වෙනුවෙන්. අපි දැක තිබෙනවා. සමහර ආයතන වලට පැවරී තිබෙනවා නිශ්චිත වගකීම. ඒ වගකීම පිළිබඳව පුරවැසියන්ගේ බලාපොරොත්තුවක් තිබෙනවා. පුරවැසියන්ගේ බදු මුදල් වලින් උන්ට වරදාන වැටුප් සියල්ල ලබා දෙමින් තිබෙනවා. එහෙත් ඔවුන් වෘත්තිය එම ජනතාවට එරෙහිවම කටයුතු කරන 14ක් ඉන්න බව අපි දන්නවා. ඒ ඉහළත් ඉන්නවා. පහළත් ඉන්නවා. එනිසා අපේ රටේ මේ රාජ්‍ය යාන්ත්‍රණයේ තිබෙන වෘත්තීමය භාවය සැලකිත ප්‍රමාණකින් බිඳ වැටී තිබෙනවා. අපේ රට අවශ්‍ය සෑම වෘත්තියක්ම වෘත්තීමය භාවය, ඒ සඳහා අවශ්‍ය නිපුණතාවය, ඒ හා බැඳුණු විනය, ඒ හා බැඳුණු වගකීම සහිත රාජ්‍ය සේවයක් අපිට අවශ්‍යයි. හැබැයි ඇති වී තිබෙන දේ තමයි සෑම ශේෂ්ත්‍රෙම කඩා වැටී තිබෙනවා යම් අතලොස්සකගේ ක්‍රියාකාරීත්වය හේතු කොටගෙන. අපිට අවශ්‍යයි අපේ මේ මාතෘ භූමියත් අපේ ජනතාවත් මේ පත්වී තිබෙන වදුරු, මේ පත්වී තිබෙන විශාල විනාශකාරීත්වයෙන් අපි මුදවා ගත යුතුයි. ඒ මුදවා ගැනීමේදී දේශපාලන අධිකාරිය ලෙස අපට පැවරී තිබෙන වගකීම අපි නිසි පරිදි ඉටු කිරීම සඳහා උත්සාහ කරනවා. විශේෂයෙන්ම වර්තමානයේ මේ මත්ද්‍රව්‍ය සහ ඒහා බැඳුණු අපරාධ, ඒ අපරාධ හා සම්බන්ධ වුණු දේශපාලනයේ ඒ අපරාධ හා සම්බන්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණ තිබෙන බව අප තේරුම් අරගෙන තිබෙනවා. ඒ ගැඹුර, ඒ විශාලත්වය අපට මැනගත හැකියි. ඒ හුදු මත්ද්‍රව්‍ය ජාවාරමක්, හුදු අපරාධ කල්ලීම් වල ක්‍රියාකාරීත්වයක් නොවේ. ඒ දේශපාලනය එකට සමගාමීව බැඳී සිටිනවා. ඒ ඉහළ රාජ්‍ය යාන්ත්‍රණයේ සමහර කොටස් ඍජුව සහ වක්‍රව ඒට දායක වී තිබෙනවා. අපේ ගම්බිම් කර එම ව්‍යසනය පැතිරෙමින් තිබෙනවා. එම නිසා මේ ව්‍යසනය වැළැක්වීමේදී මා හිතන අපේ මුහුද ආවේක්ෂණ කටයුතු ඉතාමත් වැදගත්. නිසා ඔබ මත පැවරෙන්නේ එම ආවේක්ෂණ කටයුතු ඉතාමත් නිවැරදිව ඉටු කරමින් මව්බිමේ වසන ජනතාවගේ ආරක්ෂාව සහ සමෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම ඔබ මත පැවරී තිබෙන වගකීමක් ලෙස අප සලකනවා. එනිසා ඔබ ප්‍රවිෂ්ඨ වෙන මේ අලුත් අවස්ථාව ඉතාමත් මහඟු අවස්ථාවක්. ඔබගේ ජීවිතේ ඔබට සෑමදාමත් මතක හිටින අවස්ථාවක්. ඔබගේ වෘත්තීමය ජීවිතේ ඉතාමත් වැදගත් කඩයිමක්. ඔබගේ පෞද්ගලික ජීවිතයේ අනාගතේ ඉතාමත් වැදගත් කඩයිමක්. එනිසා ඔබ තෝරාගත යුතුයි මේ කඩයිම ඉතාමත් නිර්භීතව සගෞරවයෙන් යුතු ඉදිරියට යනවාද මේ ලැබී තිබෙන අවස්ථාව මගහැර ගන්නවාද කියලා. මා හිතනවා කිසිවෙක් තමන්ට ලැබුණු මේ ඉතාමත් මහඟු වටිනා අවස්ථාව මගහරවා ගන්නේ නැතුව තමන්ගේ අනාගතයත්, තමන්ගේ ඉදිරියත්, මාතෘ භූමිය ආරක්ෂාවත්, පොදු ජනයාගේ සුබ සිද්ධිය වෙනුවෙන් තමන්ට පැවරී තිබෙන නිසි වගකීම නිසි පරිදි ඉටු කරාවි කියන දැඩි බලාපොරොත්තුකින් යුතුව මා ඔබට සුබ පතනවා. ඔබට ඉතාමත් හොඳ වෘත්තීමේ අනාගතයක්, ඒ වගේම ඔබට ඔබගේ දෙමව්පියන්, ඔබගේ ඥාතීන්, ඔබගේ හිතවතුන් බලාපොරොත්තු වන මහා අනර්ග ජීවිතයක් අපේක්ෂා කරමින් ඒ සඳහා සුබ පතමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි සෑම දිනාටම.